මනෝවිශ්ලේෂණවාදී ගුරුකුලයේ පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කළ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය ප්‍රධාන හරය අවිඥානය. ඉතින් ෆ්‍රොයිඩ් මේ කියන විදිහට වැඩිහිටි පෞරුෂය සම්බාරීම තීරණය කරනු ලබන්නේ කුඩා කල් ලබන අත්දැකීම්. ෆ්‍රොයිඩ් කියන විදිහට මිනිසාගේ මනස ස්තර කොටස් තුනකින් සමන්විත වෙනවා. සවිඥානය හෙවත් උඩුසිත පුද්ගලයාගේ මේ මොහොතේ පවතින සිහිය. සිතුවිලි චිත්තවේග හා සරලව පුද්ගලයාගේ වර්තමාන මොහොත සවිඥානය ලෙස ෆ්‍රොයිඩ් දක්වනවා. උපවිඥානයේ හෙවත් මැදිසිත පුද්ගලයාට මතකයට මතක නැගී හැකි කොටස ෆ්‍රොයිඩ් මෙයින් දක්වනවා. අවිඥානය ෆ්‍රොයිඩ් දක්වන්නේ යටිසිත ලෙස. මෙම කොටස මනසේ තුනෙන් දෙකක් ලෙස සලකනවා. යටිසිතේ ඔයාගේ සියලු බලාපොරොත්තු චිත්තවේග තැන්පත් වී ඇති බැවින් අවිඥානයේ මත පුද්ගල හැසිරීම තේරුම් ගත හැකි බවක් පෙන්වනවා. ඉතින් ඔයාගේ අරමුණු ජය ගන්න ඕනේ නම් යටිසිත ශක්තිමත්ව සංවර්ධනය කිරීම සිදු කර යුතුයි. ෆ්‍රොයිඩ් මේ සඳහා ඉඩ් අබම්භාවය හා උපරි අබම්භාවය යන සංකල්ප තුන යටිසිත ශක්තිමත් කරන ආකාර තුනකින් පහදා දෙනවා. ඉඩ් උපතින්ම ගෙනෙනු ලබන මනසේ පවතින ජීව විද්‍යාත්මක කොටස. ඔයාගේ ප්‍රාථමික අවශ්‍යතා. කුසගින්න, නින්දය, ලිංගික අවශ්‍යතා. අබම්භාවයේ ලෙස චින්තනය, තර්ක කිරීම, වගකීම් හා ගැටලු විසඳීම. උපරි අබම්භාවයේ අපි සංස්කෘතියට අනුව ජීවත් වීම. ඩිසිප්ලින් උපරි අබම්භාවයයි. ඒ සිදුවන්නේ මෙහෙමයි. ඔයාට ඉක්මගින් අවශ්‍යතාවයක් සිදු වෙනවා. ඒ ඉටු කර ගැනීම අබම්භාව වෙනවා. නමුත් ඒ අවශ්‍යතාවය ඔයාට ඉටු කරගන්න බැරි නම් සංස්කෘතිය හෝ බාහිර බලපෑම් නිසා ඔයා යම්කිසි පීඩනයකට ලක් වෙනවා. උදාහරණයක් ලෙස ඔයාට A-level වලදී ඔයා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් A-level කරන්න හදන විට ගෙදරින් වෙනත් ස්ට්‍රීම් එකට මාරු වෙන්න කියලා කියන විට ඔයාට ඇතිවෙන අපහසුතාවය පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ආතතිය වැළැක්වීමට කුඩා කල සිටම විධිමත් අවිධිමත් අත්දැකීම් සංවර්ධනය කරන්න ඕනේ. ඔයා ගොඩක් දේවල් කරලා ෆේල් වුණ කෙනෙක් නම් ඔයාගේ ධනාත්මක චින්තනය අඩු වෙමින් පවතිනවා. ඉතින් ඔයා ඒ සඳහා අවිඥානය ප්‍රගුණ කරන ක්‍රියාකාරකම් කරන්න ඕනේ. මොකද හිතන්න ඔයාගේ මතකයේ හැරීම දුක්බර දේවල් දුෂ්කර දේවල් වලින් පිරී තියෙනවා නම් ඔයා තුල ඇතිවන ආත්ම විශ්වාසය හරිම දුර්වල එකක්. ඔයා තුල ඔයාගේ මතකයේ හරිම ධනාත්මකයි නම් ඔයා හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්න කෙනෙක්. ඔයා ඔයාගේ චින්තනය වෙනස් කරමින් පුරුදු කොට නැගීම කර ගැනීම සිදු කරන්න ඕන. ඔයා හිතන විදිය වෙනස් කරන්න. මට පුළුවන් මම ඒක කරනවා. ඔයා මුලින්ම උදේ ඇහැරෙන එක try කරන්න. අතීතයේ කොච්චර දුෂ්කර වුණත් ඔයාට එකකින් පටන් ගන්න පුළුවන්. මම මේ දේ හරියට කරා. to do list එකක් හදලා දවසට කරන්න වැඩ 10ක් කියලා. එයින් එක එක කරන්න. මේ වැඩ පුංචිද ලොකුද කියලා හිතන්න එපා. ඔයාගේ ආත්ම විශ්වාසය හදාගන්න ඔයාව ප්ලෑන් කරන්න. වැඩ 10ට ඔයා ඩෙඩ්ලයින් දාගෙන වැඩ කරන්න. උදේ 5ට ඇහැරෙන්න. පුෂ් අප් 10ක් ගහන්න. උදේට වොච් එකක් දාගන්න. උදේ ආහාරය ගන්න. ඔයා මේ වැඩවලට වෙලාව දාගෙන ඒ වැඩ ගැන හිතන්න. ඒවා ප්ලෑන් කරන්න. ඒවා හරියට කරනකොට ඔයාගේ අවිඥාණය වෙනසක් ඇති වෙනවා. මුලින්ම ලොකු වැඩ කරන්න එපා. පොඩි වැඩ වලින් පටන් ගන්න. try කරන්න. ආත්ම විශ්වාසය හැදුණු අවිඥානයක් කියන්නේ සාර්ථක දක්ෂ පුද්ගලයෙක්. ඔයාට ජය. self confidence is mental discipline. channel එක subscribe කරන්න.